කොහොමද ඉතින් ඔයාලට? ඔන්න ඉතින් මම හදිසියෙම ගියා නුවර දළදා මාලිගාවට. මට හිතුණා මම දැක්ක හැමදේම එඩිට් කරේ සංස්කරණය කරේ මුකුත් නැතුව වුණා. හදිසියෙම වුණත් ඔයාලත් එක්ක බෙදා ගන්න. මම දැක්ක දේවල් ඉතින් මං සාමාන්‍ය විදිහට වීඩියෝ කළා. ඉතින් එන්න බලන්න මාත් එක්ක වැවරවම වටේ චුට්ටක් යන්න. මම එදා නම් මාලිගාවට ගිහිල්ලා පොඩක් වැවරවම වටේ ඉඳගෙන හිටියා. ඒ ෆීලිං එක සතුට ඔයාලත් එක්ක චුට්ටක් බෙදා ගන්න තමයි මේ වීඩියෝ එක කරේ. ඔන්න ඉතින් මම ඉස්සරෝම දැක්ක තැන මම ඉතින් උතන වාඩි වෙලා හිටියා. ඔන්න මම දැක්ක දේ හොඳටම කළුවර වෙලා හරිම ලස්සනයි. ඒ වුණාට මම හරිම ආසයි වෙලාව 6ට විතර ඇති මේ වෙලාව. සමහර කුරුල්ලෝ කාක්කෝ වගේ ගෙවල් වලට යනවා. සමහර අය එළියට යනවා. ගොඩක් කට්ටිය වැඩ ඇරිලා යනවා. ඒක හරිම ලස්සනයි. හරිම සුන්දරයි. ඒ වගේම හරිම හිත නිවෙනවා. බලන්න කළුවර වෙලා අහස හොඳටම කළු වෙලා මම මේ ඉන්නේ ඔයාලට පස්සේ මේ බලන්නකෝ. ඉතින් ඒගොල්ලෝ ගෙවල් වලට යනවා. ඒගොල්ලන්නේ තව කට්ටියක් වවුල වගේ අය එළියට එනවා. ඒක හරිම ලස්සන ෆීලිං එකක්. ඔය තියන්නේ ඔය හරියෙන් දළදා මාලිගාව පේනවා. හරිම ලස්සනයි. දන්තධාතුන් වහන්සේ වැඩ ඉන්නවා. ඉතින් මේ සීතල ඒක කියන්න තේරෙන්නේ නැහැ. නුවර වැව විතරක් නෙවෙයි. ගොඩාක් වැව් තාවුල් වල මෙහෙම සතුටක් ඇති. ඉතින් මම නුවර නිසා මම නිතරම යන්නේ නුවරට. ඉතින් හරිම ලස්සන වෙලාවක්. ඉතින් චූටි වීඩියෝ එකක් වුණත් ඉතින් මම ඔයාලට එදේ අරන් ආවා. බලන්න ආදරෙන් විඳින්න. කියන දෙයක් නෑ. විඳින්න කියන එක තමයි තියෙන්නේ. කියන දෙයට වඩා විඳින එක ලස්සනයි. හැමදාම සතුටින් ඉන්න. සතුට තමයි ජීවිතේ ගොඩාක් වැදගත්. ඉතින් මේ බලන්න මේ වගේ චූටි දේවල් වල ලොකු සතුටක් තියෙනවා මට නම්. මම දන්නේ අනික් අයට මම හිතනවා ඒ වගේ ගොඩක් අය ඇති කියලා. මේ අන්තිමට පේන්නේ දන්තධාතුන් වහන්සේ වැඩ ඉන දළදා මාලිගාව නමස්කාරය වේවා. පළවෙනිය දෙවෙනිය තෙවෙනුවට. ඉතින් හැමදාම සතුටින් ඉන්න. හැමදාම ගොඩක් ආදරේ. ආයෙත් දවසක හමු වෙමු අපි. හැමෝටම සුබ දවසක්.